ආයිබෝවන් සුබ දවසක් ඔබ සාදරයෙන් පිළිගන්නවා අශ්වින් ආයුර්වේද වෙත. අද අපි කතා කරන්න යන්නේ විලුඹ වේදනාව සම්බන්ධව. අපි බලමු මේක කොහොමද ඇති වෙන්නේ කියලා. අපි උදේට ඇඳෙන් බහැලා ඇවිදිද්දී එක දුරක් යනකම් වේදනාවක් පවතිනවා නම්, එහෙම නැත්නම් අපි වාඩි වෙලා වැඩි වෙලාවක් ඉඳලා නැගිටලා යද්දී විලුඹ වේදනාවක් පවතිනවා නම්, මෙන්න මේ තත්ත්වය ප්ලාන්ටර් ෆැසියයිටිස් කියලා හඳුන්වනවා. මේ ප්ලාන්ටර් ෆැසියයිටිස් කියන රෝග තත්ත්වයේදී සිද්ධ වෙන්නේ අපේ යටිපතුලේ පවතින මේ ප්ලාන්ටර් ෆැසියා කියන ලිගමන්ට් එක කුඩා ඉරිතැලීම් වලට ලක් වෙනවා. එහෙම නැත්නම් මයික්‍රෝ ටියර්ස් එනවා. මේ මයික්‍රෝ ටියර්ස් නිසා මෙතන ඉන්ෆ්ලමේෂන් එකක් ඇති වෙනවා. එහෙම නැත්නම් ප්‍රදාහ තත්ත්වයක් ඇති වෙනවා. මෙන්න මේ නිසා තමයි විලුඹ වේදනාව ඇති වෙන්නේ. මේදී මේ ප්ලාන්ටර් ෆැසියා කියන ලිගමන්ට් එක ඩැමේජ් වෙන්න, එහෙම නැත්නම් මයික්‍රෝ ටියර්ස් යන ප්‍රධාන හේතු වශයෙන් අපිට සලකන්න පුළුවන් අපි නිතරම දෘඩ පුෂ්ඨයක් මත රස්සාවක් කරනවා නම්, එහෙම නැත්නම් නිතරම දෘඩ පුෂ්ඨයක් මත ඇවිදිනවා නම්, හිටගෙන ඉන්නවා නම්, එහෙම නැත්නම් අපි කරන සමහර ක්‍රීඩා නිසා මේ ප්ලාන්ටර් ෆැසියා ලිගමන්ට් එක ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්ලාන්ටර් ෆැසියා කියන ලිගමන්ට් එකට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ හරි ප්‍රමාණයෙන් ලැබෙන්නේ නැති නිසා මේ ප්ලාන්ටර් ෆැසියා ලිගමන්ට් එක දුර්වල වෙන්න පුළුවන්. මේ දුර්වල වීම නිසා, මේකේ ශක්තිමත්භාවය අඩු වීම නිසා මේ කුඩා ඉරිතැලීම් මයික්‍රෝ ටියර්ස් යන්න පුළුවන්. ඒ හින්දා මේ ප්ලාන්ටර් ෆැසියයිටිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපි දැන් බලමු ආයුර්වේද මතානුකූලව කොහොමද මේ රෝගය විග්‍රහ කරන්න කියලා. මේක ආයුර්වේදයේ විවිධ නම් වලින් අපට හඳුනා ගන්න පුළුවන්. මේකේ රෝග ලක්ෂණ සමග අනුබන්ධව සලකලා බැලුවාම මේ ප්ලාන්ටර් ෆැසියයිටිස් කියන රෝග තත්වයට ළඟින් යන රෝග තත්වයක් තමයි වාත කණ්ඨක, පාද කණ්ඨක, එහෙම නැත්නම් වාත හර්ෂ, එහෙමත් නැත්නම් කල්ලි වාත රක්ත කියන රෝග කාණ්ඩයම මෙහිදී අපිට සලක ගන්න පුළුවන් මේ ආයුර්වේද මතානුකූලව. ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට මේ විලුඹ වේදනාව ඇති වෙන්න ප්‍රධාන හේතු විදිහට මේ විලුඹ ආශ්‍රිතව පවතින වූ දෝෂ තත්ත්වවල විකෘතිතාවයක් නිසා, එහෙම නැත්නම් මේ දෝෂ තත්ත්වවල ක්ෂීණ වීමක් හෝ වෘද්ධි වීමක් නිසා, එහෙම නැත්නම් මේ දෝෂ තත්ත්වවල පවතින අසමතුලිතතාවයක් නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේ දෝෂ තත්ත්ව මේ විදිහට විකෘති හෝ ක්ෂීණ වෘද්ධි හෝ අසමතුලිත වෙන්න ප්‍රධාන විදිහට අපි ගන්න ආහාර පාන, එහෙම නැත්නම් අපේ එදිනදා විහරණ නිසා, ඒ කියන්නේ වැරදි ඉරියව්, එහෙම නැත්නම් අධික ව්‍යායාමය, අධික නිදිවැරීම වගේ ගොඩාක් හේතු මේ රෝගයට බලපාන්න පුළුවන්. මේ කියන රෝග කාරණා නිසා, මේ දෝෂ තත්ත්වවල විකෘතිතාවයක් නිසා මේ විලුඹ වේදනාව හටගන්නවා. අපි බලමු මේ ප්ලාන්ටර් ෆැසියයිටිස් රෝග තත්ත්වය සඳහා සුදුසු ආහාර පාන මොනවද කියලා. මේකට විශේෂයෙන්ම මස් මාළු බිත්තර ගන්න එක වැදගත් වෙනවා. ඒකට හේතුව මේ ටිෂු රැපයාවෙන් අවශ්‍ය කරන ප්‍රෝටීන්, විටමින් D, විටමින් K වගේ දේවල් වැඩිපුර ලබා ගන්න පුළුවන් ආහාර විදිහට අපිට මේ මස් මාළු බිත්තර සඳහන් කරගන්න පුළුවන්. මස් මාළු බිත්තර ගැන සඳහන් කරොත් මේකෙදි විශේෂයෙන්ම රෙඩ් මීට් වලට මේ රෝග තත්ත්වය වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා මේකේ රෙඩ් මීට්, හරක් මස්, එළු මස්, බැටළු මස්, ගෝන මස්, ඒ වගේ දඩ මස් වගේ දේවල් මේකේ මේ රෝගේ වැඩිවීමකට භාජනය කරන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේ ආහාර පාන වලින් වැළකෙනවා නම් වැඩි හොඳයි. ඒ හින්දා මේකෙදී සාමාන්‍යයෙන් තලපත්, මෝර මාළු, තෝර මාළු, ගල් මාළු, වැව් මාළු, වෙල් මාළු, මුහුදු කුකුළු, පරා, ලේන පරා වගේ උෂ්ණාධික නොවන ආහාර මේ මස් මාළු යොදා ගන්නවා නම් හොඳයි. ඊතර වගේ දේවල් විශේෂයෙන්ම හොඳයි. ඊට පස්සේ ධාන්‍ය වර්ග වලින් කුරක්කන් වගේ දේවල් මේකට වැඩිය හොඳයි. බාට්ලි වගේ දේවල් ගොඩක් හොඳයි. ඊට පස්සේ කොළ පාට එළවලු පළතුරු විශේෂයෙන්ම මේකට ගොඩක් හොඳයි. අපි ඔලිව් ඔයිල්, එහෙම නැත්නම් පොල් තෙල් වගේ ඒවා අපි ආහාරයට ගන්න එක සුදුසුයි. ඉඟුරු, සුදුලූණු, රතුලූණු වගේ ඒවා ආහාරයට එකතු කර ගැනීමෙන් මේවා ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඇක්ෂන් එකක් තියෙන නිසා මේ ආහාර පානවල මේ ප්ලාන්ටර් ෆැසියා
එකේ තියෙන ඉන්ෆ්ලමේෂන් තත්වයට අඩු කර ගැනීමට විශේෂ හැකියාවක් මේව සතුව පවතිනවා. විශේෂයෙන්ම මේක අපිට නුසුදුසු ආහාර විදිහට සැලකුවොත් එහෙම මේකේ ඩීප් ෆ්‍රයිඩ් ෆුඩ් විශේෂයෙන්ම මේකට අගුණයි. ඒකට හේතුව ආයුර්වේද සඳහන් වෙන විදිහට මේ ඩීප් ෆ්‍රයිඩ් ෆුඩ් කප්ප මේදෝ වෘද්ධිකර ආහාර නිසා මේකෙදී කපානුබන්ධ තත්ත්වයක් සහ ඇඟේ බර වැඩිවීම නිසා මේ ප්ලාන්ටපැචයිටිස් තත්ත්වයට බලපෑමක් සිද්ධ කරන්න පුළුවන් නිසා මේකේ ඩීප් ෆ්‍රයිඩ් ෆුඩ්ස් විශේෂයෙන්ම මේකට නුසුදුසු ආහාර විදියට සලකන්න පුළුවන්. ඊට පස්සේ ගොඩාක් ෆැට් අධික ආහාර තියෙනවා නම් ඒවා විශේෂයෙන්ම ඌරුමස් වගේ දේවල් නිතර පරිභෝජනය කරනවා නම් ඒ වගේ කෙනෙක්ගේ ඇඟේ තරබාරු වැඩිවීම සහ අපේ කප මේදා සුද්ධවීම හේතුවෙන් මේකේ කපානුබන්ධ තත්ත්වයක් මේ රෝගයට ලැබෙන නිසා මේ රෝගය උත්සන්න වීමේ හැකියාවක් පවතිනවා. ඊට පස්සේ ගොඩාක් පැන රස අධික ආහාර මේකට යොදා ගන්නවා නම් ඒවා ඊට පස්සේ පාම් පිටි අධික ආහාර නිසා පාම් පිටි වලින් නිෂ්පාදනය කරන ආහාර නිසා විශේෂයෙන්ම අපේ ඇඟේ තරබාරුව වැඩි වෙනවා. අධික කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ලැබීම නිසා අපි ඇඟේ ග්ලූකෝස් මට්ටම යම් වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේකත් යම් ටිෂු රෙපයා වෙන්න නුසුදුසු තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ හින්දා පාම් පිටි බහුල ආහාර වලින් වළකින එකක් මේකෙදී විශේෂ වැදගත්කමක්. ඊළඟ අමතරව ට්‍රාන්ස් ෆැට් ෆුඩ් තියෙන ආහාර, සංතෘප්ත ලිපිඩ තියෙන ආහාර මේකට නුසුදුසුයි. ඒ හින්දා නිතර එකම තෙල් එකේ බදින ආහාර පාන ජංක් ෆුඩ්ස් වර්ග මේකට විශේෂයෙන්ම අගුණයි. ඒ හින්දා මේ කෑම වලින් වැළකීමෙන් ඔබට එකක් මේ ප්ලාන්ටපැචයිටිස් තත්ත්වයේ ඇතිවීම වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ඇතිවන ප්ලාන්ටපැචයිටිස් තත්ත්වය සුව කර ගැනීමේ හැකියාවක් මේ ආහාර පාන වලින් වැළකීමෙන් ඔබට උදා කරගන්න පුළුවන්. අපි අදට මේ ප්ලාන්ටපැචයිටිස් රෝග තත්ත්වය පිළිබඳව ලොකු දැනුම් සම්මානයක් එකතු කරා කියලා මම හිතනවා. ඒ හින්දා ඔබට බොහොම ස්තුතියි.